සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් අදත් අප ඔබව රැගෙන යන්නේ තවත් සුන්දර හා ළඟා වීමට තරමක් අපහසු ස්ථානයක් නරඹීමටයි. ඉතින් සුපුරුදු ලෙසම ඔබගේ දැනුම තවත් වර්ධනය කරගනිමින් මෙම සුවිශේෂී වීඩියෝ අවසානයේ වන තෙක් අපත් සමග රැඳෙන්න කියලා ඉල්ලා සිටිමින් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද අපගේ ගමනාන්තය වනුයේ අනුරාධපුර මිහින්තලේ මහා කනදරාව ආශ්‍රිතව ඇති සැඟවී ගිය පුරාණ ගල් පාලමයි. අනුරාධපුර ත්‍රිගුණා මාර්ගයේ මිහින්තලේ පසු කර මහා කනදරාව වැව දෙසට කිලෝමීටර් 2ක් පමණ ගිය පසු අපට මෙම මන්සන්දිය හමු වේ. මෙතෙන් සිට කිලෝමීටර් 7ක් පමණ ගමන් කළ පසු අපට අද අප මේ කතා කරමු ලබන ගල් පාලම දැක ගැනීමට පුළුවන්. මේ අප ගමන් කරනුයේ මහා කනදරාව වැවේ වේල දිගේ. ඉතින් මේ මහා කනදරාව පිළිබඳව සවිස්තරාත්මක වැඩසටහනක් අපගේ ඉදිරි වැඩසටහන් මගින් රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අප මේ කතා කරනු ලබන ගල් පාලම අයිති වනුයේ ක්‍රිස්තු වර්ෂ 207 303 කාලේ රජකම් කරන ලද මහාසේන රජුගේ කාලයටයි. ඉතින් මහාසේන රජු විසින් කනදරාව හරස් කරමින් මෙම වැව කර වූ සමයේම මෙම අද අප කතා කරනු ලබන ගල් පාලම කර වූ බව කියවේ. සුන්දර පරිසරයක් ඇති මෙම ගමනේ වඩා වැදගත්ම දේ නම් මෙම ගමන ඉතා සුපිරික්ෂාකාරීව ගමන් කිරීමයි. කනදරා වැව රක්ෂිතය ආශ්‍රයෙන් ගමන් කරන බැවින් එහි රැඳී සිටින වල්ලාලින් නිතරම මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. ඉතින් බොහෝ පරිස්සමෙන් ගමන් කිරීම බොහොම වැදගත්. මෑත යුගයේ මුලින්ම මෙම ගල් පාලම ගැන සටහන් කර ඇත්තේ 1907 දී ඉංග්‍රීසි ජාතික වාරිමාර්ග ශිල්පියෙකු සිටි හෙන්රි පාකර් මහතායි. පසුව 1928 දී A.M. හෝකාට් මහතා සිලෝන් ජර්නල් ඔෆ් සයන්ස් නම් සංග්‍රහයේ මෙම ගල් පාලමේ ඡායාරූපයක් සහිත විශේෂ ලිපියක් පළ කර ඇත. 1930 දී R.L. බ්‍රෝහියර් මහතා මෙම ගල් පාලම පිළිබඳව වැදගත් සටහනක් සඳහන් කර ඇත. ස්ථානයේ සිට රක්ෂිතය තුළට යාමට සිදුවේ. ඉතින් ඒ සඳහා අසල ගම්වැසියෙකුගේ සහාය ලබා ගැනීම ඉතා වැදගත් වේ. ඉතින් අපි යමු රක්ෂිතය තුළට. පුරාණ ගල් පාලම් ගැන කතා කරන විට අපගේ මතකයට මුලින්ම රැඳෙන්නේ අනුරාධපුරයේ මල්වතෝය හරහා ඇති ගල් පාලමයි. ඊට අමතරව යාන්ඔය සහ රත්මලේ ප්‍රදේශයේ මෙවැනි නටබුන් වී ගිය ගල් පාලම් ඇති බව සඳහන් වෙනවා. ඊට අමතරව අනුරාධපුර මන්නාරම් මාර්ගයේ මැදවච්චි ප්‍රදේශයේ තුලා එළිය නම් ස්ථානයේ තවත් නටමුණු වී ගිය ගල් පාලමක් ගැන සඳහන් වෙනවා. ඉතින් අපගේ ඉදිරි වැඩසටහන් මගින් ඒ පිළිබඳව සවිස්තරව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඉතින් මෙම ගමනේදී රක්ෂිතය තුළදී ගල් පාලමට අමතරව වල්ලාලිය කුමුණ ගැසුණු විට ඇතිවන සජීවී අත්දැකීම සමහර විට ඔබට ලබා ගැනීමට හැකි වනු ඇත. ඉතින් වඩා හොඳම දේ නම් මෙම ගමන සඳහා ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයෙකුගේ සහාය ලබා ගැනීමයි. පුරාණ අනුරාධපුර ත්‍රිගුණාමල මාර්ගය අද අප මේ කතා කරන ලබන ගල් පාලම හරහා වැටී තිබූ බව කියවේ. අදටත් හොඳින් ආරක්ෂා වී ඇති මෙම ගල් පාලම දිගින් අඩි 80ක් පමණද පළලෙන් අඩි 8ක් පමණද වේ. අනු 42ක් මත හරස් බාල්ක යොදා ඒ හරහා ගල්පුවරු ඇතිරීමෙන් මෙම පාලම නිර්මාණය කර ඇත. මතු පිට ඇතුරු ගල්පුවරු අඩි 5 සිට අඩි 8 දක්වා දෙකකින්ද අඩි 1.5ක් පළලකින්ද යුක්ත වේ. මෙම ගල්පුවරුවේ ඝනකම අඟල් 8ක් පමණ වේ. මෙම ගල්පුවරු එකිනෙකට සමාන නොවුවත් ඒවා මනා ලෙස එකිනෙකට වද්දවා ඇති ආකාරයේ අදටත් අපට දැක ගැනීමට හැකියාව ඇත. මෙම ගල් පාලම ඉදිකර ඇත්තේ පුරාණ කනදරාවය හරහා වුවත් අද අපට ඔයක් දක්නට නොලැබේ. ඉන් අදට අප කනදරාව ප්‍රදේශයේ සිට සමුගන්නවා. තවත් මෙවැනිම වැඩසටහනක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු වෙමින්. ඉතින් ඔබ තවමත් අප සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් සබ්ස්ක්‍රයිබ් කර අප සමග ඉදිරි වැඩසටහන් වලදී එකතු වෙන මෙන් ඉල්ලා සිටිමින් අදට අප සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක් වේවා.